වටේ ගහපු රෝන්ද එක අලුත්ම වීඩියෝ එකක් අරගෙන තමයි ඔන්න අද ආවේ. මේ සම්පූර්ණ රෝන්ද වීඩියෝ එක මම අරගෙන එන්නේ නම් ඔන්න කොටස් 3කට හොඳයි. එහෙනම් ඉතින් මුලින්ම අපි බලමු මේ රෝන්දේ අපි මුලින්ම ගියේ කොහෙටද කියලා. අපි ඉස්සෙල්ලාම ආවේ මවුන්ට් ලෙවෙනියා බීච් එකට. මේ වීකෙන්ඩ් එකක්. ඒ හින්දා බීච් එකේ සෙනගනම් ටිකක් වැඩි. හැබැයි අපි මීට කලින් වීකෙන්ඩ්ස් වල එනකොට මීට වඩා ගොඩක් කට්ටිය හිටියා. එහෙම බලද්දි ඉතින් අද නම් කට්ටිය අඩුයි වගේ. කොහොමත් වීකෙන්ඩ් එකේ ගොඩක් අය ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එහෙම බීච් එක පැත්තට එනවා වැඩිනේ. ඒ අතරේ මං හිතන්නේ හැබැයි කොළඹ වැඩිපුරම මවුන්ට් ලෙවෙනියා බීච් එකට එන කට්ටිය වැඩි. ගොඩක් අය කැමතිනේ බීච් එකට එන්න. ඉතින් අපි දෙන්නත් වැඩියෙන්ම කැමති තැනක් තමයි මේ මවුන්ට් ලෙවෙනියා බීච් එක. අනිවාර්යෙන්ම ඔන්න මාසෙකට සැරයක් නම් කොහොම හරි බීච් එක පැත්තට එනවම තමයි. මොකද කියන්නේ හවසක බීච් එකට ඇවිත් බලනවද? ආස හිතේ. හැමදාම උනත් එන්න හිතේ. මේ මට වගේ මොහොත දිහා බලාගෙන මේ විදිහට ඉර බහගෙන යන දිහා බලාගෙන ඉන්න තමයි මං ගොඩක් මාස. ඒ දැනෙන ෆීලිං එක ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මාර නිදහසක් දැනෙනවා. බලන්නකො මොහොතේ තියෙන ලස්සන ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. කොළඹ වටේ රෝන්ද ගහන්න ඉතින් අපි දෙන්නම වුණාට වීඩියෝස් වලට මූණ පෙන්නන්න නම් එයා කැමති නෑ ඔන්න. ඉතින් වීඩියෝ වල ඉන්නේ මං විතරයි. එයාව දැකලා කෙල්ලෝ වශී වුණොත් එහෙම කියලා තමයි ඉතින් ඔන්න එයා වීඩියෝ වලට එන්නත් හොඳ. මේ බලන්න ඉතින් බීච් එකට ඇවිත් ආතල් එකේ සෙල්ලම් කරන කොල්ල සෙට් එකක්. කොහොමද යාළුවෝ සෙට් එකත් එක්කම මෙහෙම ඇවිත් ෆන් එකක් අරන් යන්න තිබ්බනම්. ආතල් නේද? සෙල්ලම් කරන්න විතරක් නෙවෙයි පොඩි අඩියක් ගහලා සෙට් වෙන්නත් මාරු ප්ලේස් එක මේක. හවසක බීච් එක අයිනේ මුහුදු හුලං වැඩි චිල් එකේ අඩියක් ගහන්න තිබ්බනම් මතක් වෙද්දි තාසෙ හිතෙනවානේ. ආයි සරුංගල් යවන්න පුළුවන්. මෙතන සරුංගල් විකුණන්න තියෙනවා. අනිත් එක තමයි චූටි බබාලට වැලි මාලිගා හදන්න සෙල්ලම් බඩු එහෙමත් තියෙනවා. චූටි කාලේ හදුවාට පස්සේ වැලි මාලිගාවක් හදන්න බැරි වුණා මට. දැන් ආය ආසයි වගේ. චූටි බබාලට විතරක් නෙවෙයි ඉතින් ලොකු බබාලටත් වැලි මාලිගා හදන්න පුළුවන් නේ. අපි දෙන්න ඒ අතර ගියා අච්චාරුවක් කන්න. බීච් එකට ආවොත් නම් මං අමතක නොකරම කරන දෙයක් තමයි බීච් එකේ ඉඳලා අච්චාරු කන එක. මං මාර ආසයි මුහුද දිහා බලාගෙන අච්චාරුවක රහ බලන්න. අච්චාරුත් අරගෙන අපි දෙන්න මේ යන්නේ නිදහසේ ඉඳගෙන මුහුද දිහා බලාගෙන අච්චාරු කන තැනක් හොයාගෙන. එන්න අපිත් එක්ක යමු. හැමදාම ඉතින් වැඩිපුර අච්චාරුවට වග කියන්නේ නම් මං තමයි. මෙන්න මෙහෙම තමයි මේ රෝන්දේ පළවෙනි කොටස ඉවර වෙන්නේ. ඊළඟට අපි කොහෙද ගියේ මොකද කරේ කියලා බලන්න අපේ අනිත් වීඩියෝස් ටිකත් ආව ගමන් බලන්න ඕනේ හොඳ. ඊළඟ කෑල්ල තවත් රසව. තාම අපිව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න ඕනි. ගිහින් එන්න.